මකර ලග්නය. මකර ලග්නලාභී ඔබගේ 7 වන භවයට තමයි ගුරු ග්‍රහයා පැමිණෙන්නේ එළඹෙන ඔක්තෝබර් මාස 18 වෙනි දින සිදුවන ගුරු ග්‍රහ මාරුවේදී. ඒ වගේම ඔබගේ 12 වන භවය සහ 3 වන භවයේ අධිපතිත්වය දරන්නේ මේ ගුරු කියන ග්‍රහයා. මේ 7 වන භාවයට ගුරුගේ පැමිණීමත් සමගම මකර ලග්නලාභීන්ට සාර්ථක පැතිගෙන මං කිව්වොත් Tamanගේ සහෝදර සහෝදරියන් නෑදෑ හිත මිතුරන් සමග සතුටින් කාලය ගත කරන්න පුළුවන් වැඩි වශයෙන් ඔවුන් සමග සම්බන්ධ වෙන්න පුළුවන් අවස්ථා යෙදෙන කාලයක් මෙන්න මේ කරුණු හින්දා සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් හැකියාවක් පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි ඔබ අධ්‍යාපන කටයුතු සඳහා විදේශගත වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් ඔබගේ ඒ විදේශගත වීමේ බලාපොරොත්තු සඵල කර ගැනීමට වැඩි ඉඩකඩක් තියෙන කාලයක්. මෙතනදී ගොඩක් වෙලාවට විදේශගත වෙලා ඉන්න අයගේම සහයෝගය ගන්න පුළුවන් හැකියාව පෙන්වුම් කරනවා. විශේෂයෙන්ම කියනවා මේ අන් අයගේ සහාය ලැබීම ගොඩක් වෙලාවට වර්ධනය වෙනවා මෙන්න මේ කාලය තුලදී. ඒ වගේම තමයි ගෘහ ජීවිතය පැත්තෙන් ගත්තොත් ගෘහ ජීවිතය තුලදී යම් යම් කරුණු කාරණා සාර්ථක කරගන්න පුළුවන් කාල පරාසයක ආරම්භය. යම් යම් කරුණු කාරණා වශයෙන් සඳහන් කරොත් ගොඩක් වෙලාවට විවාහයන් සඳහා යොමු වෙන්න පුළුවන් කාල පරාසයන් පෙන්වුම් කරනවා. ඒ වගේම තමයි ව්‍යාපාර කටයුතු හවුලේ කරන කටයුතු වලින් වැඩි සාර්ථකභාවයක් පැහැදිලි ලෙසම පෙන්වුම් කරනවා. ඒ ගෘහ ජීවිතයේ පැත්තෙන් විවාහ අපේක්ෂාවෙන් සිටින අයට සාර්ථකයි. හවුලේ කටයුතු කරන යම් යම් රැකියාවන් වෙන්න පුළුවන් මොනියම් හෝ කරුණු කාරණා අර හවුල් කටයුතු වලට අතිශය සාර්ථක කාල පරාසයක්.